එක්තරා ගමක ටෝනි කියලා කුරුල්ලෙක් හිටියා. ටෝනිට ඒ ගමෙම ඔක් වගාවක් තිබුණා. ගම මැද ලොකු ගහක් තිබුණා. ඒ ගහ උඩ කුරුල්ලෝ ජීවත් වුණා. ඒ ගහ යට ගොඩාක් අය එයාලගේ කරත්ත තියාගෙන ව්‍යාපාර කටයුතු කරමින් ජීවත් වුණා. ඒ වගේම ඒ ගහ යට ටෝනි කුරුල්ලත් ඔක් බීම හදන මැෂින් එකක් තියාගෙන ව්‍යාපාර කටයුතු කරමින් ජීවත් වුණා. අපොයි මේ කට්ටාව ඉවසන්න බෑ. එළියට යන්නත් බයයි. උක් ජූස් වීදුරුවක් දෙන්න ටෝනි. ගන්න ලූසි උක් ජූස් මෙන්න. ෂාෂා හරිම රසයි ටෝනි. එක වීදුරුවක් ගත්ත එකටම හොඳටම බඩ සීතල වුණා. මට තව වීදුරුවක් දෙන්න ටෝනි. මෙන්න ලූසි ගන්න. ගාන කීයද ටෝනි? රුපියල් 50යි ලූසි. වෙන කොහේ හරි ඔක් ජූස් බිව්වොත් මෙච්චර රස නෑ. ඒත් ඔයා ළඟ හරිම රසයි. ඒ කොහොමද ටෝනි? හැමෝම ඔක් ස්වයංව වගා කරන්නේ නෑ ලූසි. එළියෙන් ඔක් මිලට අරන් ඒවා වලින් ජූස් හදනවා. ගොඩක් අය මුදල් වෙනුවෙන් ඔක් අස්වැන්නටත් කලින් විකුණනවා. ඒත් මම ඒ විදිහට කරන්නේ නෑ ලූසි. ඔක් වගාවේ අස්වැන්න කාලෙට තමා නෙලා ගන්නෙ. ඒ වගේම ඔක් ජූස් හදනකොට මම ඒකට දෙහි ටිකකුත් ඉඟුරු කෑල්ලකුත් දානවා. ඒකට තමා මෙච්චර රස. හොඳයි ටෝනි. ඔයා මේ විදිහටම කළොත් ඔයාගේ ව්‍යාපාරي හොඳට කෙරෙයි. හරි මම යනවා ටෝනි. හරි ලූසි. මෙහෙම දෙන්නම කතා කරනවා. ගහ උඩ ඉන්න චෝටු කුරුල්ලත් එයාගේ ළමයි දෙන්නත් අහගෙන හිටියා. අම්මේ මට ඔක් ජූස් බොන්න හිතෙනවා. දැන් මං ළඟ සල්ලි නෑ දුවේ. මම හෙට අරගෙන දෙන්නම්. නෑ මට දෙන්නම ඕනේ. බලන්න හැමතැනම ඉන්න කුරුල්ලෝ මේ කඩේ ඉඳන් ජූස් බොනවා. ඒත් අපි මෙතනම ඉඳලත් එකපාරක්වත් ජූස් බීලා නෑ. මට දෙන්න ජූස් ඕනේ. චෝටි අම්මා කියන දේ අහන්න. දඩබ්බර වෙන්න එපා. ඔයා නිකන් ඉන්න. ඔයාලා අරන් දුන්නේ නැත්නම් මමම අරගන්නම්. චෝටි කුරුල්ලා එහෙම කියලා ඔක් ජූස් වෙනුවෙන් ඉක්මනටම බිමට එන්න හැදුවා. ඒත් එයා වේගෙන් ආපු නිසා අත්තක වැදිලා ඔක් ජූස් මැෂින් එකේ වැටුණා. මැෂින් එක මැදින් තැලිලා ගිය නිසා මේ චෝටි කුරුල්ලා මැරුණා. මේ සිදුවීම දැක තුන් දෙනාම බය වුණා. ඒක දැකපු ගමන් ටෝනි කුරුල්ලා මැෂින් එක ඕෆ් කළා. ඒත් මොනවා කරන්නද? විනාඩියකට කලින් අම්මත් එක්ක රණ්ඩු කරගෙන හිටපු පොඩි කුරුල්ලා එයාගේ ජීවිතයෙන් සමුගත්තා. ටෝනි, ඔයා නිසා තමයි මගේ දුව මැරුණේ. ඔයාගේ ජූස් මැෂින් එක මෙතන නොතිබුණොත් මගේ දුව බිමට වැටිලා තිබුණොත් එයාට තුවාල වෙනවා මිසක් එයා මැරෙන්නේ නෑ. දැන් ඔයා නිසා මගේ දුව මැරුණා. චෝටු ඔයාගේ දුක මට තේරෙනවා. මේ හැම දෙයක්ම විනාඩියෙන් සිද්ධ වුණා. මම ජූස් හදනකොට චෝටි කුරුල්ලා මැෂින් එකට අහු වුණා. මම බේරගන්න හැදුවා. ඒකටවත් වෙලාවක් නෑ. ගිය බණ මට ආපහු දෙන්න බෑ. මම මොනවා කරන්නද කියන්න. චෝටි කුරුල්ලත් එයාගේ ලොකු කුරුළු පැටියත් දෙන්නම එකතු වෙලා චෝටි කුරුල්ලා ගෙනihin ගොඩාක් දුකින් අවසන් කටයුතු කළා. ටෝනි කුරුල්ලා සිද්ධ වෙච්ච දෙයට ගොඩාක් දුකින් හිටියේ. චෝටි කුරුල්ලාට මොනවා හරි උදව් කරන්න හිතුවත් ටෝනි ළඟ එච්චර සල්ලි නෑ. එහෙමම දවස් ගාණක් ගියා. එදා ඉඳන් චෝටි කුරුල්ලත් එයාගේ ලොකු දුවත් 5-6 වතාවක් විතර දවසකට ඇවිල්ලා සල්ලි නොදී ජූස් බීලා ගියා. ටෝනි කුරුල්ලා බෑ නොකිය දුන්නා. සල්ලි ඉල්ලුවෙත් නෑ. දවසක් හවස් වෙලා ලූසි පරවියක් ජූස් බොන්න එතනට ආවා. ටෝනි උක් ජූස් වීදුරුවක් දෙන්න. අයියෝ ලූසි උක් ඉවරයි. මෙතන උක් 4ක්ම තියෙනවනේ. ඇයි දෙන්නේ නැත්තේ? ලූසි මම ඒක චෝටු කුරුල්ලටත් එයාගේ දුවටත් අරගෙන තිබ්බා. නෑ ටෝනි. එයාලා තාම ආවේ නෑනේ. මට දෙන්න. බෑ ලූසි බෑ. දෙන්න බෑ. ඕනේ නම් ජූස් වීදුරුවකට රුපියල් 50ක් හරි දෙන්නම්. මට දෙන්න. මට දැන්ම ජූස් බොන්න ඕන. මට සමා වෙන්න ලූසි. මම මුදල් වලට මේ වැඩේ කරන්නේ නෑ. මුදල් වලට වඩා වටින දේවල් ගොඩාක් තියෙනවා. ඒවා අපි එකපාරක් දාලා ගියොත් අපිට ඒක ආපහු ගන්න බෑ. මොකද හිතන්න එපා ලූසි. මේ ඔයාට දෙන්නම බෑ. ලූසි පරවිය එතනින් ගියා. ටික වෙලාවකට පස්සේ චෝටු කුරුල්ලත් එයාගේ දුව එතනට ආවා. ටෝනි මේ තෑග්ග ඔයා ගන්න. ඇයි චෝටු මට තෑගි දෙන්නේ?
ඇත්ත කාරණාව දන්නේ නෑ ටෝනි. අපිට කන්න ගොඩාක් දවස් ආහාර ලැබුණේ නැති නිසා අපි ගොඩාක් දුක් විඳා. ඒ වෙලාවේ තමයි චූටි කුරුල්ලා ඔයාගේ මැෂින් එකට අහු වෙලා මැරුණේ. එදා ඉඳන් හැමදාම ඔයාගෙන් සල්ලි නොදී අපි ඔක්ටෝස් බිව්වා. අපිට සනීප වුණාට පස්සේ අපි දෙන්නම වැඩට ගිහිල්ලා හම්බ කරලා අපි ලොතරැයිපත් මිලට ගත්තා. ඒකට දිනමක් ඇදුණා. ඔයා මට වැරදි නැතත් ඔයා අපිව හොඳින් බලාගත්තා. ඔයා නැත්නම් අපි අද බඩගින්නේ මැරිලා ඇති. ඒ නිසයි දිනුම් මුදලින් භාගයක් ඔයාට දෙන්න අරගෙන ආවේ. මගේ දුක ඔයා නැති කළා චෝටු. ඔයාට ගොඩාක් ස්තුතියි. මට මේ මුදල් එපා චෝටු. අපි දෙන්නම යාළුවෝ විදිහට ඉමු. මිත්‍රත්වයට වඩා මේ මුදල් මට වැදගත් නෑ චෝටු. එදා ඉඳන් ටෝනි කුරුල්ලත් චෝටු කුරුල්ලත් හොඳ යාළුවන් විදිහට සතුටින් ජීවත් වුණා.